අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අහම්බෙන් මගේ ජීවිතයට ඇවිල්ලා අද වෙද්දි නැතුවම බැරි වුණ වදකාරයෙක්ගේ කතාවක්. පීටර්ව මට හම්බ වෙන්නේ පාරේ වෙවුල බයෙන් ලෙඩින් ඉන්නකොට. අදටත් මට හිතාගන්න බෑ මිනිස්සු කොහොමද සත්තුන්ව මේ විදියට පාරේ දාලා යන්නේ තනි කරන්න කියලා. එයාලටත් තියෙන අපි වගේම ජීවිත, අපට දැනෙන තනිකම, බය ඒගොල්ලන්ටත් දැනෙනවා. පීටර් අපේ ගෙදරට ආපු දවසේ ඉඳලා හරිම ඉක්මනින් පීටර් අපි හැමෝගෙම හිත් දිනා ගත්තා, අපේ ආදරේ දිනා ගත්තා. පීටර්ව දාලා ගිය කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක දකිනවා නම් බලන්න, පීටර් අද ගොඩාක් ලස්සන ජීවත් වෙනවා. ඒ වගේම පීටර් මට හොඳ යාළුවෙක්. එයාට කතා කරන්න බැරි වුණාට මට දුකක්, තනිකමක්, පාළුවක් දැනෙන වෙලාවට පීටර් මගේ එහා පැත්තෙන් ඉන්නවා. ඔයාලට කියන්න ඕනේ කෙනෙක්ට නොවටිනා දෙයක් තව කෙනෙක්ට ගොඩාක් වටින දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් තමයි මට පීටරුත්. අද වෙද්දි පීටර් මගේ හොඳම යාළුවා. පීටර්, මම ඔයාට ආදරෙයි. ඔයා මට අමතක වෙන්නේ නැති මතකයක්.